සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම සතුටින් සුවෙන් ඇති කියලා හිතනවා. අදත් ඉතින් ඔන්න පොඩි වෙලාවක් ඔයාලත් එක්ක ගත කරන්න මම ආවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ගොඩාක් කාර්යබහුල අපේ යාළුවන්ට මල් හිටව ගන්න වෙලාවක් නැහැ, ගොඩාක් වැඩ කියලා. ඉතින් ඉන්න අපේ කාර්යබහුල යාළුවන්ට ඔයාලගේ මිදුලත් ලස්සනට හදාගන්න පුළුවන්. ඔයාලගේ මනසටත් මානසික සුවයක් ලබා ගන්න පුළුවන් විදියට ඔයාගේ මිදුලත් කොහොමද හදාගන්නේ කියලා පුංචි අදහස් ටිකක් බෙදා ගන්න තමයි අද ආවේ. ඉතින් අපි ගොඩාක් වැඩවලට හිර වෙලාම හිටියොත් අපිට මනසට විවේකයක් නැහැ, නිදහසක් නැහැ. ඉතින් එතකොට ගොඩාක් අපි මානසික පීඩනයකින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම වෙලාවට පුංචි විවේකයක් ලැබුණාම තේ එකකුත් අරගෙන ඔයාගේ විඩාව නිවා ගන්න මිදුලේ කොනකට ගිහිල්ලා තියෙන බෙන්ච් එකක් උඩින් වාඩි වෙලා මේ නිදහසේ මේ ලස්සන ගහකොළ පරිසරයේ බල ඉන්න තියෙනවා නම් ඒක කොයිතරම් දෙයක්ද නේද? ඉතින් ඒ හින්දා ඔයාට ලස්සනට මිදුල හදාගන්න පුළුවන් ගස් වර්ග ටිකක් ගැන තමයි මම ඔයාට අද කියලා දෙන්න හිතුවේ. ඉතින් මෙන්න මේ ගස් වර්ගය රොසීන වර්ගයට අයත් ගහක්. ඉතින් හරිම ලස්සනයි. බලන්නකෝ මේවායි කොළවල තියෙන විචිත්‍රවත්භාවය. ඉතින් මේවා කිසිම නඩත්තුවක් නැතුව නිකම්ම බිම හිටවලා ඔයාට මිදුලේ ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ රිබන් ප්ලාන්ට් වර්ගත් මිදුලේ බිම හිටවලා හදන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මම මෙන්න මෙතන කටරෝළු වැලකුත් හිටවලා තියෙනවා. ඉතින් ඒ කටරෝළු මල් කියන්නේත් ගොඩාක් ඖෂධීය වටිනාකමක් තියෙන පැලෑටියක්. ඉතින් මේවායේ මල් උණු වතුරට දාලා තම්බලා අපිට බොන්නත් පුළුවන්. බොහොම ඖෂධීය පානයක් ඒක. ඒ වගේම ඉතින් මේ මල් ටිකක් කඩලා අපේ බුදු පියාණන් වහන්සේට පූජා කරලා අපේ හිත සනස ගන්නත් අපිට පුළුවන්. ඉතින් පෝච්චි වල මල් පැල හිටෙවුවොත් ඔයාට ගොඩක් ඒවා නඩත්තු කරන්න වෙනවනේ. ඉතින් මේ වගේ බිම හිටවන පැල ටිකක් තෝරගෙන ඔයාගේ මිදුලේ ලස්සනට හිටව ගත්තොත් ඉතින් මිදුල ගොඩක් ලස්සන කරගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ මේ මං හිටවල තියෙන්නේ මගේ ඉස්සරහා ගේට් එක ළඟ. ඉතින් එතනත් මේ කහපාට මල් පැල වලින් ගොඩාක් ලොකු ලස්සනක් එකතු වුණා. ඉතින් මේවට නඩත්තුව හරීම අවමයි. වතුර ටිකක් ওই සතියකට දවසක් දැම්මත් ඇති. ඉතින් ඒ වගේම මෙන්න මේ තාප්පායින් වලට ඔයාගේ වැටමායින් වලටත් මේ වගේ අර රතු පාට මං කලින් පෙන්නුව ගස්, ඒ වගේම ඔය රෙඩ් ෆාම් වගේ ෆාම් වර්ගවල ගස්, මේ කහ පාට මේ ගස් ඉතින් හිටවලා පොඩි ට්‍රොපිකල් ගාඩන් එකක් වගේ පුංචි කැලෑවක් වගේ එන විදියට හරිම ලස්සනට මෙන්න මේ විදියට ඉතින් ගස් ටිකක් හිටවලා හදාගන්න පුළුවන්. ඉතින් මේවට කිසිම නඩත්තුවක් නැහැ. තද පෑමකදී ඔන්න වතුර ටිකක් දානවා ඇරෙන්න. මම නම් මේවට වතුර දාන්නෙත් නැහැ. ඉතින් ඒත් ගස් හොඳට හරි ලස්සනට තියෙනවා. ඉතින් බලන්නකෝ ඒ වගේම මෙන්න මේ අටපෙතියා, දාස්පෙතියා වගේ මල් වර්ගත් අපිට මිදුලේ හරි ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේවත් කිසිම නඩත්තුවක් නැති පැල වර්ග. ඔය මේ පස් ටිකක් පුරුල් කරලා මේ බීජ ටිකක් හොයාගෙන ඉහළ දැම්මාම මේවා නිකම්ම හැදෙනවා. ඉතින් ඒ වගේමයි මෙන්න මේ දාස්පෙතියා ගහ බලන්නකෝ හරිම ලස්සනයි නේද? ඉතින් මේවට කිසිම සාත්තුවක් ඕනේ නැහැ. මේවා හරි ලස්සනට හැදෙනවා. ඉතින් නිකම්ම ඉතින් මිදුලකට කියලා අපිට ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ වගේ පැල වර්ග හිටව ගත්තම. ඉතින් මෙන්න මේ ගස් වර්ගත් විසිතුරු පැල විදියට මේවත් මිදුලේ බිම හිටවන්න පුළුවන්. පෝච්චි ඕන නැහැ මේවට. මේ විදියට ලස්සනට කපාදු කරලා එක එක තැන් වල හිටව ගන්න පුළුවන්. ඉතින් නිර්මාණශීලීව පොඩ්ඩක් මේවා මිදුලේ ලස්සනට පේන විදියට හිටවන්න ඕනේ. ඉතින් එතකොට තමයි මිදුලක් ලස්සනට පේන්නේ. නැතුව නිකම් මොහේ තැන් ගස් හිටෙව්වට හරියන්නේ නැහැ.
ඉතින් ඒ වගේ මේ ක්‍රිස්ටිනා කියන ගස් වර්ගයත් මිදුලකට හරිම ලස්සනයි. කිසිම නඩත්තුවක් නැහැ මේවට. ඉතින් ඊටාම අඩු මුදලකට වෙළඳ පොලෙන් අපිට ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේ සෙන්සිවේරියා වර්ගත් පෝච්චි ඕන නැහැ. බිම හිටවලා හදන්න පුළුවන්. ඉතින් පෝච්චි වල හිටෙව්වොත් දිනපතා වතුර දාන්න ඕනේ. ඉතින් කාර්යබහුල ඔයාට ඒක කරදරයක්. ඉතින් මේ වගේ බිම හිටෙව්වම මේවට වතුර ඕනෙත් නැහැ. පොළවේ තියෙන තෙතමනේ උරාගෙන මේවා හරි ලස්සනට හැදෙනවා. ඉතින් මමත් මේ වගේ බිම හිටවලා තියෙනවා. බලන්නකො එක පැලයක් හිටෙව්වහම මේවා හරියට මේ පැල දාලා ගොඩාක් බුෂ් එකට හරි ලස්සනට හැදෙනවා. ඉතින් මෙන්න මේ මං බෝගන්විලා ගහක් මගේ මිදුලට අලුතෙන් එකතු කරගත්ත ලස්සන දම් පාටක පැලයක්. ඉතින් ඔන්න ඒකත් මම මේ වෙලාවේ හිටව ගන්න හිතුවා. ඉතින් බෝගන්විලා නම් පෝච්චි වල හිටවන්න වෙනවා. මොකද ඒවයි ගස් ලොකුවට හැදෙනවා බිම හිටෙව්වොත්. ඉතින් පෝච්චි වල හිටෙව්වොත් අර ගස් පොඩියට හරි ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් කාර්යබහුල ඔයාට බෝගන්විලා වගේ පැල ටිකක් නඩත්තු කරගන්න අමාරු වෙයි. මොකද මේවට දම් කැට, නිල් කැටේ වගේ පොහොර වර්ග දාන්නත් ඕනේ. ඉතින් දිනපතා වතුර දාන්නත් ඕනේ. මොකද මේ ප්ලාස්ටික් පොට් වල තියෙනකොට ජලය ඉක්මනින් වාෂ්ප වෙලා මේවා මේ අවුවේනේ තියන්නේ. තද අවුවේනේ බෝගන්විලා හැදෙන්නේ. ඉතින් ඒක හින්දා වේලෙනවා, මැල වෙනවා ගස්. ඒක හින්දා වතුර දාන්න වෙනවා දවසක් හෝ දවස් දෙකකට සැරයක් වගේ. ඉතින් බිම හිටව ගන්න පුළුවන් මේවා. බිම හිටෙව්වොත් ටිකක් ලොකුවට හැදෙනවා. ඉතින් ඉඩ තියෙන මිදුලක නම් බිම හිටෙව්වට කමක් නැහැ. ඉතින් ඒ වගේම තවත් ඔය ක්‍රෝටන් වර්ග ඒ වගේම රෙක්සෝරා කියලා ගස් වර්ගයක් තියෙනවා මල් හැදෙන ලස්සන රතු පාට, කහ පාට, රෝස පාට වගේ. ඉතින් අන්න ඒ ගස් වර්ගත් මිදුලකට ගොඩක් ලස්සනයි. ඔය වැට මායිම් වලට ඒ වගේ තැන් වලට අපිට හිටවලා ගොඩක් මිදුල ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මම මේ අද මේ වීඩියෝ එකෙන් කතා කරේ ගස් වර්ග කීපයක් ගැන විතරයි. ඉතින් ගොඩක් කියන්න ගියොත් වෙලාව ගොඩක් යනවා. ඒක හින්දා ඉතින් ආයෙත් දවසක මම ඔයාලත් එක්ක ඒ ගැන තවත් ගස් වර්ග ගැන අදහස් උමාරු කර ගන්නම්. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්.